මත්පැන් බොන මිනිස්සෙක් මත්පැන් බොහොම සනීපෙට බොනවද? හරි ආසාවෙන් බොහොම සනීපෙට වතුර බොනවා වගේද මත්පැන් බොන්නේ? නෑ, ඒකට තව කන බොන ඒවත් හදාගෙන. ඉතින් ඒක ඔය අපිට නිතර දකින්න හම්බ වෙනවනේ මිනිසුන්ගේ ජීවිතවල කණ්ඩ බොන්නත් ඒවා හදාගෙන. ඊට පස්සේ මත්පැන් වල ඒ වගේ සැරබාල කරන්න තව එක ඒවාත් මිශ්‍ර කර. එහෙමනේ ලෝකේ මත්පැන් බොන්නේ. ඒවා සැරබාල කරන්න එක එක දේවල් දාලා ඒවත් ඒක සැරත් දුර්වල කරගෙන බොනකොට නිකම් තේ එකක් බොනවා වගේ බොහෝම හොඳට සනීපෙට බොනවද? නෑ, එක පාරම බීලා දානවා. බීලා ඒ බීපු එකේ පවතින මේ Tamanගේ දිවට දැනෙන අප්‍රසන්න අත්දැකීම බැහැර කරගන්න මිනිස්සු තව මොනවා හරි කටේ දා ගන්නවා. ඒතකොට අර අප්‍රසන්න අත්දැකීම බැහැර කරගන්න. දැන් මේක කරන්නේ කවුරු හරි බල කරලාද? අද ඔයා බොන්න ඕන එහෙම කියලාද? නෑ. එතකොට ඒකට හුරු වෙලා එයාට ඒ ඔස්සේ ඇති වෙන දුකක් සැපයක් වෙලා. එයාට ඒ ඔස්සේ පහළ වෙන්නේ මොකද දැන් ඒ හරහා සැපයක් තියෙනවා නම් එයා නිකන් වෙන බීම එකක් බොනවා වගේ සනීපෙට බොන්න එපාය. දැන් ඒකට අදාළ අතිරේක අවශේෂ දේවලුත් හදාගෙන එකපාරම බීලා ඒකේ Tamanගේ දිවට දැනෙන ඊටාම අප්‍රසන්න රසභාවයේ දුරු කරගන්න මිනිස්සු තවත් කටට මොනවා හරි තලා ගන්නවා. හලාගෙන ඒක දුරු කර ගන්නවා. ඒක දුරු. එතකොට දැන් ඒක ASCII ක්‍රියාවලිය දිහා බැලුවාම මේ එළියේ ඉඳලා බලන මිනිහෙකුට තේරෙනවා මේ මොන කර්මයක්ද මේ මිනිස්සු මේ සල්ලි දීලා කර්මයක් නිවිඳවන්නේ කියලා. ඒකට හුරු වෙලා ඒක ආපත්‍ති වෙලා ජීවිතේට. ඒක ආපත්‍ති වුණාට පස්සේ ඒ දුක යාට දුකක් නෙමෙයි. ඒ දුක යාට දුකක් නෙමෙයි. අන්න ඒ වගේ මේ සසර සැරිසරලා සංසාරෙම හිම්බත් වෙලා මේ පංචස්කන්ධ බර උස්සගෙනම ගිහින් දැන් ඒක අපිට ආපත්‍ති වෙලා. ඒක බර බිම තියලා බලලත් නෑ අපි කවදාවත්. ඇයි බිම තියලා බලන විදියවත් කියලා නෑනේ කවුරුත් අපිට. මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් කිව්වා විනා ලෝකේ කවුරු නම් මේක කියලා දෙන්නද? ඒ නිසා මේ කතාව කවුරුවත් දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අර මේ කතාව ලෝකේ කාටවත් තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ බර බිම තියෙන විදිය ගැන අපිට ලෝකෙ කොහින්වත් අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ බර උස්සගෙනම ගිහින් අපිට හරීම හුරුයි දැන් මේක. ඒ නිසා මේක බරයි කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඇයි බිම තියලා බලපු මිනිහෙකුටනේ සංසන්දනාත්මකව බලන්න පුළුවන් බර බිම තිබ්බහම ඇති වෙන ස්වභාවයක බඳුඳ බර උස්සගෙන හිටියනකොට ඇති වෙන ස්වභාවයක බඳුඳ කියලා බලන්න පුළුවන්. බර බිම තියලා හරි බැලුවොත් නේ. දැන් මෙන්න මේ කියපු කාරණා ටික තියෙනවනේ. මේ කාරණා ටික කොතන හරි පැන වෙලා තියෙනවා නම් ඒතර කර්ම කෙරෙනවා. කෙරෙන විදිහ මං කියන්නද? ඔන්න අහගන්න. කොච්චර සියුම් දෙයක. ඇත්තටම මේ කාරණා ලේසියෙන් අපේ ජීවිතයට ගලප ගන්න අමාරුයි. මේ තමයි ධර්මයේ අවසාන යුගය. පුළුවන් නම් ගලප ගන්න. එච්චරයි.